Hi guys, Robocode Nexus එකෙන් අලුත් මලුත් වීඩියෝ එකක් අරගෙන අදත් මම ආවා. අද මම කරන්න යන්නේ 3D modeling පැත්තේ advanced project එකක්. ඒක pencil holder එකක් වගේ. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි වීඩියෝ එක. හරි guys, මෙන්න මේ වගේ on shape එක තමයි මම මේක කරන්නේ. මම ඔයාලට මම කලින් කරපුවා මේ වීඩියෝ එකේ විස්තර කීම එක. ඔයාලට ගන්න පුළුවන් මේ බලන්න. මේ විදිහට තමයි මම කියලා දෙන්නේ යන්නේ. ඉස්සෙල්ලා ඔයාලට sketch එකක් හදා ගන්න ඕනේ මේ front panel එකේ. front panel එක මෙහෙම හදා ගන්න තියෙන්නේ මේකෙන්. ලොකු එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙන්න මේ වගේ ලොකු එකක් තියෙනවා. ඒක දිග වෙන්නේ දිග 170ක් වෙනවා. පළල වෙන්නේ 70. බස් ඒක ඇතුලින් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ඕන ගානක් දෙන්න පුළුවන්. හැබැයි මේ මෙතන දිග එකේ මේක දිගේ අතර පළල 5ක් වෙන්න ඕනේ. මේක පළලයි මේ දිග එකේ අතර පළල ඒකත් 5ක් වෙනවා. ඊට අපේ ඊළඟට මොකද කරන්න දෙන්නේ බලන්න. ඊළඟට තියෙන්නේ ඒක එක්ස්ට්‍රූඩ් කරගන්න. ඒක එක්ස්ට්‍රූඩ් කරන්න මිලිමීටර 80. එච්චරයි දෙවෙනි එකේ. තුන්වෙනි එකේ අපිට තියෙන යටිපැත්තේ අර මේක යට වහගන්න පෙන්සිල් හෝල්ඩර් යන්නේ යට වහගන්න ස්කෙච් එකක් හදාගන්න තියෙන්නේ. ඕල්ඩර් එක ලේසි මොකද මේ අර තියෙන එකටම නිකන් පොයින්ට් විතර. අමුතු ස්කෙච් එකක් දීලා මෙන්න නිකන් ඇඳගෙන ගියාම මේ පොයින්ට්ස් වලදී ඒවා මාක් වෙනවා. ඒකට ඒ නිසා ඒක ලේසි. දැන් ඊළඟ ඒක කරන්නේ අර තිබ්බ එක වහගන්න ඕනේ ඇතුලේ. ඒක එක්ස්ට්‍රූඩ් එකෙන් තමයි කරන්නේ. මෙතන සෙන්ටිමීටර 5 නෙවෙයි මිලිමීටර 5. ඊළඟ ස්කෙච් එකේ අපිට තියෙන මේ ඇතුලේ පොඩි කොටස් වලට වෙන් කරගන්න. ඒකෙදි ඔයගොල්ලන්ට වෙන ඒකෙදි තියෙන්නේ මෙතන මේ මෙතන ඇතුලේ පොඩි එකේ ලයින් එකයි අපි අන්නල පොඩි ලයින් එකයි අතර දුර වෙනවනේ සෙන්ටිමීටර මිලිමීටර 50ක්. ඊට පස්සේ අපි අදින රෙක්ටැන්ගල් එකක් නදින්නේ. රෙක්ටැන්ගල් මේ දිග පැත්ත දෙකේ පළල වෙනවනේ සෙන්ටිමීටර 5ක්. ඊට පස්සේ මේ තව එකක් අදින රෙක්ටැන්ගල් එකක්. ඒකයි කලින් අදපු එකයි අතර දිගත් සෙන්ටිමීටර 50ක් වෙන්න ඕනේ. අර රෙක්ටැන්ගල් එක වගේ මේකත් පල්ල ඒ ගාන වෙන්න ඕනේ. ඊපස්සේ මේ රෙක්ටැන්ගල් එකයි මේ මැද ඇතුලේ තියෙන රෙක්ටැන්ගල් එකෙන් මේ කොනේ පිටේ අතර පළල 50ක් වෙන්න ඕනේ. මෙන්න මේක මේ සයිස් එක මේ සයිස් එකම ගන්න ඕනේ. පොඩි එකේදී පළල. අපි ඊළඟට ඊළඟේ තියෙන එකක් එක්ස්ට්‍රූඩ් කරගන්න. ඒක තමයි ඊළඟ. ඒක එක්ස්ට්‍රූඩ් කරගන්න මිලිමීටර 80ක්. මොකද මෙන්න මේ කැලලත් අපි 80ක් ගත්තනේ. ඒ නිසා මෙතන මේක කැලලක් 80ක් ගන්න. ඊට පස්සේ එක්ස්ට්‍රූඩ් කරනගේ තියෙන්නේ දෙකක් දාගත්තනේ. පළවෙනි එක මේක, දෙවෙනි එක මේක. අත්තරේ එක්ස්ට්‍රූඩ් කරගන්න. sketch 4 එක අපිට වඳින්න තියෙනවා. මෙතන අපිට මෙන්න මෙතන මේවා remove කරන්න. මෙතනින් මෙහෙම යටට remove කරනවා. ඒක උඩින් sketch එකක් අනින්න ඕනේ. ඒකෙත් අර මෙන්න මේක මෙන්න මේ line එකටම points දෙයගෙනවා. ඒකෙනුයි මේක ඉවර වෙනකන් යටින් අල්ලන්න ඕනේ. ඉවරලම මෙතන ගානට මාක් කරනවා. එතකොට ඒක ගන්න පුළුවන්. ඊළඟ එක එක්ස්ට්‍රූඩ් කරන්න තියෙන්නේ ඒක මිලිමීටර 40ක් යටට එක්ස්ට්‍රූඩ් කරන්න. මිලිමීටර 40ක් යටට එක්ස්ට්‍රූඩ් කරන්න. ඊළඟ තියෙන ස්කෙච් ෆයිල් වල අපිට තියෙන්නේ මෙතනත් අපි ගන්න මේක ඇල්ලෙන් මේ පැති දෙක ඕපන් නිසා මේකෙත් මෙන්න මේ විදිහට එක්ස්ට්‍රූඩ් කරගන්න. මේකෙත් අර මෙන්න මේ සයිස් එකම අපිට ගන්න පුළුවන්. මේක ඔක්කොම
ඒක අර පොයින්ට්ස් වලින් මාක් වෙනවා ඒක ලේසි. ස්පෝට් 6 වල අපිට ඒකත් මිලිමීටර් 40ක් කරගන්න තියෙනවා. 6 වල ඒක මේ පැත්ත කරන් තියෙනවා. මේ පැත්ත. ස්පෝට් 7 වල ඒක යකට අර මිලිමීටර් 40 ගන්න. ඊට පස්සේ අරගෙත් මේ වගේ ඇඳලා ඒකත් යකට කපනවා. මිලිමීටර් 40. හරි. ස්කෙච් 8 වල තියෙන්නේ අපිට මෙන්න මේ පැත්තේ. ඒකේ පොඩි තව මේක සාමාන්‍ය යූස් කරන්න කැන්සල් ටෑග් දාන්න. හැබැයි මෙතන පොඩි මක්කන කටර් ඒ වගේ පොඩි ඒවා දාන්න මෙතන පොඩි යූස් කරන්න. ඒකට මෙන්න මේ මෙතනින් පොඩි ලයින් එකක් යනවා ඉස්සරහට පොඩි සර්කල්ස් එකක් යනවා හාෆ් සර්කල් තුන. ඒක කරන්නේ මෙන්න මෙතනින් පොඩි ලයින් එකක් දාගන්න ඕනේ. ඒකේ ඇනිමේෂන්ස් ගත්තොත් දිග මෙන්න මේක දිගමයි. පළල මිලිමීටර් 5යි. වෙනද මේ පළල. එක්ස්පෝර්ට් එක ඒක මිලිමීටර් 15ක් ඉස්සරහට කරන්න ඕනේ කියන්නේ. මේ පැත්තේ අරක තියෙනවා ඒකෙම අනිත් පැත්ත. ස්කෙච් 9 වල අරකින් මෙහෙම ඇවිල්ලා ආයි උඩට යනවා. ඒකට මෙතන නිකන් ස්පේස් එකක් වගේ තියෙද ඔය මොන හරි කාඩ්ස් පොත් අන්නේ වගේ දෙයක් දාන්න. කාඩ්ස් තමයි මේක දාන්නේ. මෙතනින් ස්කෙච් එකක් අනින්න ඕනේ. ඒකේ ඩයිමෙන්ෂන්ස් ගත්තොත් මේ දෙක මෙන්න මේ පළලමයි මෙතෙන්ට යන්නේ. මේකේ දිග ගත්තොත් එතන වෙලා තියෙන්නේ 5. ඒක මිලිමීටර් 5ක් දාන්න. ඩේට් එක අරක උඩට කරන් තියෙන්නේ. ඒක උඩට කරන් තියෙන්නේ. ඒක සෙන්ටිමීටර් 80ක් කරන්නේ. අර මේ දෙකේ ගන්න වෙන්නේ ඒක 80ක්. ස්කෙච් 10 වල තියෙන්නේ හරි. මේක තමයි අලුත් පාර්ට් එක. මේකේ අපිට තියෙනවා කරන්න ඒ කියන්නේ අපි කලින් එක්ස්පෝර්ට් එකෙන් කරන්නේ මේක රිවෝල්ව් කියලා ඔප්ෂන් එකක් අපි යූස් කරනවා. ඒකෙදි කරන්නේ අපි දැන් මෙතන දැන් අපි රිවෝල්ව් එකේ සාමාන්‍යයෙන් ගත්ත ගණකාවයක් අන්න ඒ වගේ දෙයන්නේ. මේක අපිට සිලින්ඩර්ස් හදන්න ඒ වගේ මේක යූස් කරන්න පුළුවන්. ඒකට දැන් අර අපි ගන්න එකේ ඝනකම වෙන්නේ මෙන්න මේක. එතන මේ සෙන්ටිමීටර් මිලිමීටර් 5කට තියෙන එක තමයි ඝනකම තීරණය වෙන්නේ. ඒකේ උස තීරණය වෙන්නේ මේ මෙතන. ඒක අඳින්න මෙහෙම. ඉස්සෙල්ලා මේ ටොප් එකේ Google අඳින්න පැත්ත සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙන්න මෙතන අපි මෙතන අහනවා ගියාම මේ ස්කෙච් එක ඊළඟට අපිට පෙන්නන්න මොනවද කරන්න තියෙන්නේ කියලා. ස්කෙච් එක මෙන්න මෙහෙම ඇඳ ගන්න ඕනේ. මෙහෙම නිකන් ලයින් නෑ. මේක උස අදාළ නෑ. මේකයි මේකට දුර අදාළ නම් මිලිමීටර් 25යි. මේ උස අර සර්කල් එක අඳින උස මේ පළල සර්කල් එකේ පළල. අරගෙදි අර face of sketch කියන එක තෝරන්න මෙන්න මේක. මේ edge of sketch එකට තෝරන්න නිකන් යන්න ඉර. يعني ඒක තමයි මේකේ මධ්‍ය ලක්ෂ්‍යය. ඔයගොල්ලෝ පේනවා ඇති මේ මධ්‍ය ලක්ෂ්‍යය වෙන්නේ ඒක. වෙනවනේ. ඊට පස්සේ ඔයගොල්ලෝට නිකන් ඇඩ් කරොත් ඔයගොල්ලෝ රවුමක් මෙහෙන් යනවා ඇති. එතකොට මේ full wall කියන එකයි
merge with all කියන එකේ pics ඇතුළත ඒව remove කරන්න. ඒකට ඔයගොල්ලන්ට option එකක් unlock කරනවා blind කියලා. එතන මේ revolve angle එක විතර 180 degrees දෙන්න. එතකොට මේක මෙහෙම ගන්නට යනවා. ඊපස්සේ sketch 11 එක අපිට තියෙනවා මේකෙත් අර යට වහගන්න. ඒකෙදි කරන් තියෙන්නේ මේ මැද එක point select කරලා circle එකක් හදින්න. circle එකක් හදන්න. ඒකට circle එක මෙහෙම වටේටම එනවනේ. ඒකට කරන් තියෙන්නේ මෙන්න මේ line එක use කරලා මෙතන half එකේ line එකක් ගහන්න. ගහලා ඊට trim කියන එකෙන් අර යට තියෙන අර වැඩි කොටස අයින් කරන්න. ඒක හරි. extrude එකෙන් කරන්නේ අර මේ යට එකේ අපි අතුලට එන්න එක ඒක මෙතන තියෙන මිලිමීටර් 5ක් අපි එක දාගන්න. එතන අතුලට. linear pattern වන්නේ අපි කරන්නේ මෙහෙමයි. අර දන්නවනේ කලින් වීඩියෝ එකේ තිබ්බා. මෙන්න මේකයි pattern ගුණය. අපිට ආයෙ මේක හදන්න වෙනවනේ. ඒ නිසා මේකයි ආයෙ අපි මේක හදාගන්න. fillet එකෙන් කරන්නේ මේ curves edges curve කරනවා. එතකොට ඒක තමයි ඒ ටික තමයි අද වීඩියෝ එකේ ගෙනාවේ. ඉගෙන ගන්න. මේක හදන විදිහට. එතකොට ඔයාලට පාට කරගන්න ඕන නම් මෙන්න මේක use කරගන්න පුළුවන්. Text like where you at? Told her on the way, I move like that. No breaks, no cap. I'm built to last. She won't want more now. Told her get fat. Don't sleep till sunrise. Ride with me. Lights down, low, move silently. Girl, you got that fire. මෙන්න මේ වගේ කලර්ස් තෝරගන්න පුළුවන්. එතෙන් දෙකෙන් මේකේ සර්ෆේස් එක කිලෙට් කරලා මෙතන ඔන්න පාටක් දීලා කිලෙට් කරන්න. Champagne spill on a ball main tee. She a 10 in the face, got the soul line. Talk sweet, but she don't play cheap. එහෙනම් මේක තමයි අද අපි ඉගෙන ගන්න වීඩියෝ එක. එහෙනම් අන්තකරව subscribe කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම්